සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ රසම රස බිත්තර කරි එකක් හදන විදිහ. මම අද මේක හදන්නේ කේරළ ස්ටයිල් එකට. ඉතින් මේ රසම රස බිත්තර කරි එක මස් මාළු නැති දවසට ඒ අඩුව මැකෙන්න මේක විතරක් එක්ක වුණත් බත් කන්න පුළුවන් වෙන විදියට තමයි අද මම කියලා දෙන්න යන්නේ. තව දෙයක් තමයි මේක ඉතාමත් සරල රසවත් නිසා බත්වලට විතරක් නෙවෙයි රොටි නූඩල්ස් කන්න උනත් හොඳටම ගැලපෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට මේකට මුලින්ම අවශ්‍ය වෙනවා බිත්තර. අපි බිත්තර ටික තඹ ගන්න යන්නේ. ඔයාලට අවශ්‍ය බිත්තර ප්‍රමාණය අරගෙන මේ වගේ භාජනයකට දාලා බිත්තර ටික තඹ ගන්න. මම ලුණු තේ හැන්දක් දාගන්නවා බිත්තර තඹ ගන්න භාජනයට. එතකොට අපිට බිත්තරවල කටු ගලව ගන්න ගොඩක් පහසු වෙනවා. අපි දැන් බලමු මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මේකට මම ලොකු ලුණු ගෙඩියක්, සුදු ලුණු ගෙඩියක්, තක්කාලි, කරපිංච ටිකක්, අමු මිරිස්, රම්පේ අරගෙන තියෙනවා. අපි දැන් මේ ටික ලස්සනට කපලා අරගමු. අපි දැන් හදන්නේ මේ බ්ලෙන්ඩර් කප් එකට දාලා පේස්ට් එකක් විදියට හදාගන්න. මම ලොකු ලුණු ගෙඩිය ටිකක් ලොකුවට කපා ගන්නවා මේ විදියට. මේ පේස්ට් එකට මම මුලින්ම බ්ලෙන්ඩර් කප් එකට එකතු කරනවා කපාගත්ත ලුණු ටික. ඊළඟට තක්කාලි ටික කපා ගන්නවා මේ විදියට. ඒ ටිකත් බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඊළඟට සුදු ලුණු ගෙඩියක් සුද්ධ කරලා මේ බ්ලෙන්ඩර් කප් එකටම දාගන්නවා. ඊට පස්සේ අපි මේ ටික බ්ලෙන්ඩර් කරලා මෙන්න මේ වගේ පේස්ට් එකක් හදාගන්නවා. අපි මේ පේස්ට් එක හදාගන්නේ මේ බිත්තර කරි එකට අපි පොල් කිරි එකතු කරන්නේ නැති නිසා. ග්‍රේවි ගතිය ගන්න තමයි මේක මේ විදියට පේස්ට් එකක් විදියට හදාගන්නේ. දැන් අපේ බිත්තර ටික තැම්බිලා ඉවරයි. අපි මේ බිත්තර ටික අයිස් වතුර ටිකකට දාගන්නවා. එතකොට අපිට බිත්තර කටු ගලවද්දී බිත්තරේ කෑලි ගැලවෙන්නේ නැති වෙන්න ගලව ගන්න පුළුවන්. අපි බිත්තර කටු ටික ගලවගෙන ඊට පස්සේ බිත්තරය දෙකට මැදින් කපාගෙන පැත්තකින් තියාගමු. දැන් අපි මේ වගේ මැටි භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට කරපිංච ටිකක්, රම්පෙ ටිකක් දාගන්නවා. ඊළඟට මිරිස් කුඩු, අමු තුන පහ, කහ කුඩු ටිකක්, අබ ටිකක් දාගෙන මේ ටික තෙම්පරාදු කරගන්න යන්නේ. මිරිස් තුන පහ ටික හොඳට බැදුනට පස්සේ මම එකතු කරනවා අර කලින් අපි බ්ලෙන්ඩර් කරලා හදාගත්ත පේස්ට් එක. ඊට පස්සේ අපි මේ ටික හොඳට කවලම් කරගමු. විනාඩියකට විතර පස්සේ මම දාගන්නවා අමු මිරිස් කරලක් දෙකට මැදින් පළලා. ඊළඟට මම රස අනුව ලුණු එකතු කරනවා. ඊළඟට මම වතුර එකතු කරනවා. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මම වතුර එකතු කරන්නේ. ඔයාලට පේනවද දැන් මේක ග්‍රේවි ගතියකින් තියෙනවා සහ ලස්සන පාටකට ඇවිත් තියෙනවා. ඉතින් අපි ඒ වෙලාවේදී අර කපාගත්ත බිත්තර ටික මේකට එකතු කරනවා. මේ බිත්තර එකතු කරනකොට බිත්තර එකින් එක එකතු කරන්න. නැත්නම් කහමදේ ගැලවිලා යන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ රසම රස බිත්තර කරි එක හදලා ඉවරයි. අපි මේක හැදුවේ ඉන්දියාවේ කේරළ ක්‍රමයට. මේක විතරක් එක්ක වුණත් බත් කන්න පුළුවන්. මාරම රසයි මේක.
ඔයාලා මේ රෙසිපි එක try කරලා තියෙනවද? අනිවාර්යෙන් comments වලට කියන්න. ඔයාලගේ ස්ටයිල් එකට match වෙන විදියට තවත් recipes අරගෙන එනවා. ඒක නිසා subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.